මේෂ ලග්නය. ඔබේ ලග්නාධිපති වන කුජ ග්‍රහයා බලවත් රවි සහ බුධ සමග දහවැන්නේ හෙවත් කර්මස්ථානයේ දික්බල සම්පන්නව උච්ච බලයෙන් යුක්තව පිහිටා ඇත. මේ ඔබේ වෘත්තීය ජීවිතයේ කලාතුරකින් ලැබෙන ස්වර්ණමය අවස්ථාවකි. රැකියාවේ උසස් වීම, නව තනතුරු හෝ රාජ්‍ය අනුග්‍රහය හිමිවීමට නියමිතය. සඳු ග්‍රහයා හතරවැන්නේ ස්වක්ෂේත්‍රව සිටින බැවින් නිවසේ සහනය උපරිමයෙන් ලැබේ. ව්‍යාපාරික හෝ ට්‍රේඩින් වැනි කටයුතු වලදී ඉතාම නිවැරදි තීරණ ගැනීමට හැකිවන අතර ඔබ ගන්නා තීරණ වලට අන් අය ගරු කරනු ඇත. වැඩ අධික වීම නිසා ඇතිවන මානසික පීඩනය පාලනය කර ගැනීමට විවේකය ගැනද සිතන්න. ජය වර්ණය රතු, ජය අංකය 9. වෘෂභ ලග්නය. ග්‍රහයන් 4 දෙනෙකුගේ බලවත් සංයෝගය ඔබේ නවවැන්න මත යෙදී ඇත. මෙයින් අදහස් වන්නේ දෛවයේ වාසනාව ඉස්මතු වන දිනයක් බවයි. විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ සඳහා බාධා ඉවත්ව යනු ඇත. උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට ඉතාම ශුභයි. සඳ තුන්වැන්නේ ගමන් කරන බැවින් සහෝදරයන් සමග ඉතා සමීපව කටයුතු කිරීමට ඉඩ ලැබේ. මූල්‍යමය වශයෙන් ගත් කල දුර බැහැර ප්‍රදේශවලින් හෝ විදේශීය මුදල් ආශ්‍රිත ආයෝජන වලින් ලාභ ලැබීමේ ප්‍රවණතාවයක් පවතී. පියාගේ පාර්ශවයෙන් දේපල වාසි හෝ උදව් උපකාර ලැබිය හැක. ජය වර්ණ ක්‍රීම් සහ සුදු, ජය අංකය 6. මිථුන ලග්නය. මෙම දිනය ඔබ ඉතාම කල්පනාකාරීව පියවර තැබිය යුතු දිනයකි. ලග්නාධිපති බුධ අසුභ ස්ථානයක් වන අටවැන්නේ රවි සහ කුජ වැනි බලවත් පාප ග්‍රහයන් සමග යෝග වී සිටීම හදිසි අනතුරු හෝ ධන හානි ගැන අනතුරු අඟවයි. විශේෂයෙන්ම ට්‍රේඩින් වැනි අවදානම් සහිත ආයෝජනවලදී චිත්තවේගීය තීරණ ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. එසේ වුවත් ගුරු ග්‍රහයා ලග්නයේම සිටින බැවින් ඔබේ නුවණ මෙහෙයවා බාධක ජය ගැනීමට හැකියාව ලැබේ. සඳු දෙවැන්නේ සිටින නිසා මුදල් ලැබීම් අතින් යහපත් වුවත් ඒවා රැක ගැනීම ඔබේ වගකීමකි. ජය වර්ණය කොළ, ජය අංකය 5. කටක ලග්නය. සඳු ග්‍රහයා ලග්නයේම බලවත්ව ශස්ත්‍රේත්‍රව සිටීම නිසා ඔබේ පෞරුෂය සහ ආකර්ෂණය ඉතා ඉහළ මට්ටමක පවතී. හත්වැන්නේ යෙදී ඇති ප්‍රබල ග්‍රහ පොකුර නිසා හවුල් ව්‍යාපාර සහ ප්‍රසිද්ධ කටයුතු වලින් විශාල ජයක් අත්කරගත හැක. ඔබේ විවාහ සහකරු හෝ සහකාරිය සමාජයේ කැපී පෙනෙන තත්ත්වයකට පත්වන දිනයකි. නමුත් කුජ හත්වැන්නේ සිටීම නිසා සහකරුගේ ඉක්මන් කෝපය ඉවසා සිටීමට ඔබට සිදුවිය හැක. නීතිමය කටයුතු හෝ ගිවිසුම් අත්සන් කිරීමට මේ ඉතා බලවත් දිනයකි. ජය වර්ණය මුතු පැහැය සහ සුදු, ජය අංකය 2. සිංහ ලග්නය. ලග්නාධිපති රවි 6 වැන්නේ කුජ සමග බලවත්ව සිටී. මෙයින් කියවෙන්නේ ඔබට එරෙහිව පැමිණෙන ඕනෑම සතුරෙකුට හෝ බාධකයක් දූවිලි බවට පත්කිරීමේ ශක්තිය ඔබට ලැබෙන බවයි. තරග විභාග වලින් ජය ගැනීම, නඩු හබවලින් දිනීමට මේ කදිම දිනයකි. නමුත් සඳු 12 වැන්නේ සිටීම නිසා සිතේ යම් හුදකලා ගතියක් හෝ නිින්ද නොයාමේ ගැටලු ඇතිවිය හැක. මූල්‍යමය වශයෙන් වියදම් පාලනය කරගත හැකි නම් ජයග්‍රාහී දිනයකි. ජය වර්ණය තැඹිලි සහ රන් පැහැය, ජය අංකය 1. කන්‍යා ලග්නය. ව්‍යාපාරිකයින්ට සහ ආයෝජකයින්ට මේ රන්දොරටුවක් විවෘත වන දිනයකි. පස්වැන්න හෙවත් විද්‍යා ස්ථානයේ රවි කුජ බුධ ශුක්‍ර යන ග්‍රහයන් බලවත්ව පිහිටා ඇත. කොටස් වෙළඳපොළ, ක්‍රිප්ටෝ හෝ ලොතරැයි වැනි හදිසි ධනලාභ ගෙන දෙන අංශවලින් ඉහළ ප්‍රතිලාභ අපේක්ෂා කළ හැක.
ඔබේ නිර්මාණාත්මක හැකියාවන් ඉහළ යන අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. සඳු 11 වැන්නේ සිටීම නිසා මිතුරන්ගේ මාර්ගයෙන් අලුත් ආදායම් මාර්ගයක් පෑදීමට ඉඩ ඇත. ජය වර්ණය කොළ, ජය අංකය 5. තුලා ලග්නය. ග්‍රහයන් සිව් දෙනෙකු 4 වැන්නේ කේන්ද්‍රගත වීම නිසා ඔබේ සම්පූර්ණ අවධානය නිවස සහ දේපල වෙතට යොමු වේ. අලුතෙන් නිවසක් හෝ වාහනයක් මිලදී ගැනීමට සැලසුම් කිරීමට සුබයි. නමුත් නිවසේ ඥාතීන් බහුල වීම හෝ අලුත් වැඩියා කටයුතු නිසා පරිසරය තරමක් ഘോഷාකාරී විය හැක. සඳු 10 වැන්නේ බලවත්ව සිටීම නිසා රැකියා ස්ථානයේ ප්‍රධානීන්ගේ පැසසුම් ලැබේ. ගෘහ ජීවිතය සහ රැකියාව සමබර කර ගැනීම අද දිනේ අභියෝගයක් විය හැක. පපුවේ සෙම ගතියක් ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න. ජය වර්ණය නිල් මිශ්‍ර සුදු, ජය අංකය 6. වෘශ්චික ලග්නය. ලග්නාධිපති කුජ වික්‍රම ස්ථානය වන 3 වැන්නේ උච්ච බලයෙන් යුක්තව සිටි. මේ ඔබේ ධෛර්යය, වීරිය සහ ආත්ම විශ්වාසයේ ඉහළම තලයට ඔසවා තබයි. සමාජ මාධ්‍ය ලිවීම, ඉගැන්වීම හෝ අලෙවිකරණ අංශයේ නිරත අයට විශාල සාර්ථකත්වයක් අත්කරගත හැක. බාල සහෝදරයන්ගේ දියුණුවක් දැකගත හැකි වේ. සඳු 9 වැන්නේ සිටීම නිසා ආගමික කටයුතු හෝ දුර බැහැර ගමන් සඳහා සිත යොමුවන අතර පියාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. ජය වර්ණය තද රතු, ජය අංකය 9. ධනු ලග්නය. ධන ස්ථානය වන දෙවැන්නේ ග්‍රහයන් 4 දෙනෙකුගේ බලවත් යෝගය ඔබට මූල්‍යමය වශයෙන් ඉතා වාසිදායක වේ. හිරවී තිබූ මුදල් ලැබීමට හෝ ව්‍යාපාරික ගනුදෙනු වලින් ලාභ ලැබීමට හැකිය. ඔබේ වචනයට අන් අය අවනත වන අතර තර්ක විතර්ක වලින් ජය ගත හැක. නමුත් කුජ සහ රවි දෙවැන්නේ සිටීම නිසා කතාවේදී සැර පරුෂ වචන පිටවීමට ඉඩ ඇති බැවින් එය පාලනය කරගන්න. සඳු 8 වැන්නේ සිටින බැවින් අද දින අනුන්ගේ මුදල් හෝ උරුමකම් සම්බන්ධ කටයුතු වලටද අවධානය යොමු කරන්න. ජය වර්ණය කහ, ජය අංකය 3. මකර ලග්නය. ලග්නය මත රවි, කුජ, බුධ සහ ශුක්‍ර යන ග්‍රහයන් සිව් දෙනාම පිහිටා ඇත. මේ ඉතා ප්‍රබල චතුර්ග්‍රහ යෝගයකි. ඔබ යන යන තැන කැපී පෙනෙන නායකත්වයේ දරන චරිතයක් බවට පත්වේ. අලුත් ව්‍යාපාර ආරම්භීමට හෝ ජීවිතයේ වැදගත් තීරණ ගැනීමට හොඳම දිනයකි. නමුත් කුජ ලග්නයේ උච්චව සිටීම නිසා අධික උෂ්ණාධික රෝග, හිස රදය, ඇස් දැවිල්ල ඇතිවිය හැකි අතර ඉක්මන් කෝපය නිසා හිතවතුන් අමනාප වීමට ඉඩ ඇත. ඉවසීම පුරුදු කළහොත් මේ ජයග්‍රාහී දිනයකි. ජය වර්ණය නිල්, ජය අංකය 8. කුම්භ ලග්නය. 12 වැන්න හෙවත් වැය ස්ථානයේ ග්‍රහයන් 4 දෙනෙකු ඒක රාශී වී සිටීම මූල්‍යමය වශයෙන් අනතුරුදායක විය හැක. ඔබ නොසිතන පැතිවලින් වියදම් මතුවිය හැකි අතර සොර සතුරන්ගෙන් හෝ වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම අද දින මුදල් ආයෝජනය කිරීමේදී හෝ ණය දීමේදී ඉතා කල්පනාකාරී වන්න. කෙසේ වෙතත් විදේශ රැකියා හෝ විදේශ ගමන් අපේක්ෂා කරන අයට මේ ඉතා සුබ කාලයකි. නීතිමය ප්‍රශ්නවලට මැදි නොවීමට වග බලා ගන්න. ජය වර්ණ නිල් සහ කළු, ජය අංකය 8. මීන ලග්නය. අය ස්ථානය වන 11 වැන්නේ ඉතා බලවත්ව ග්‍රහ පිහිටීමක් දක්නට ලැබේ.
විවිධ මාර්ගවලින් මුදල් ගලායීම, ව්‍යාපාරික ලාභ දෙගුණ වීම සහ සමාජයේ උසස් අයගේ ඇසුර ලැබීම සිදුවේ. මිතුරන් ඔබට උදව් කිරීමට ඉදිරිපත් වනු ඇත. සඳු පස්වැන්නේ පූර්ව පුණ්‍ය ස්ථානයේ සිටීම නිසා දරුවන්ගේ ජයග්‍රහණ සහ ප්‍රේම සම්බන්ධතාවල සතුට වර්ධනය වේ. ලග්නයේ සෙනසුරු සිටීම නිසා කටයුතු තරමක් සෙමින් සිදුවන බවක් දැනුණද ප්‍රතිඵල ඉතා සාර්ථක වනු ඇත. ට්‍රේඩින් වැනි කටයුතු වලදී විශාල ලාභයක් ලැබීමට ඉඩ ඇත. ජය වර්ණය කහ, ජය අංකය 3. අප වීඩියෝවත් දෙමු පමණින් ඔබ වෙත ලබා ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්ලික් කරන්න.